ආයුබෝවන් යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි හිටියේ මම. මේ වීඩියෝ එක මේක ගන්න උනේ යම් කිසි හේතුවක් මත. මම පස්සේ කියන්නම් ඒක. මේ තියෙන්නේ ගෙදර තාම මේක තව වැඩ තියෙනවා. මේ අස්සසුම සම්බන්ධය තමයි කියන්න තියෙන්නේ. මේ ගෙදර අම්මයි මමයි මේ තව අයියා කෙනෙක් ඉන්නවා. මම බැඳලා ඉන්නේ, ළමයෙකුත් ඉන්නවා. ඉතින් එක ගෙදර ඉන්න කට්ටියට මේ අස්සසුම දෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් අපිට මේ ඒ තරම් වත්කම නැති හින්දා තමයි එක ගෙදර මේ ජීවත් වුණේ පවුල් දෙකක්. එහෙම ඉන්න අපි ඒ තරම් නැහැ. මේ ගෙදරත් හදාගත්තේ ගොඩක් අමාරුවෙන්. කොළඹ වැඩ කළා මහන්සියලා තමයි මේ ගෙදරත් මම හදුවේ. මේ ගෙදර තව වැඩ තියෙනවා මට කරගන්න. මේ ජනෙල් උළු දාන්න ඕන, කපරාදු ගන්න ඕනේ, බිමට සිමෙන්ති දා ගන්න ඕන. කොන්ක්‍රීට් එක තාම දැම්මේ නැහැ බිම. පොළොවත් හරියට. ඉතින් මේ එක ගෙදර ඉන්න පවුල් දෙකකට අස්සසුම දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ තමයි මේ ගාම්සේක මහත්තයා කිව්වා මේ පුළුවන් විදියට ගයක් හදාගන්න. මේකේවත් තාම වැඩි ඉවර කරගන්න බැරි වුණා. මේ අස්සසුම සීන් එකේ හින්දා මේ සමීක්ෂණයට ආවා. සමීක්ෂණයට ඇවිල්ලා කිව්වේ මේ අම්මයි මමයි දෙන්නම මේ එක ගෙදර පවුල් දෙකක් ඉන්න බෑ. ඒ හින්දා අස්සසුම කැන්සල් වුණා අපිට. ඊපස්සේ මේ ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා මම පස්සේ කිව්වා ඕගොල්ලෝ පවුල් දෙකක් එකට ඉන්නේ නිසා තමයි මේ අස්සසුම දෙන්නේ නැත්තේ කියලා. එක ගෙදරක ඉන්න හේතුව මේ ගෙවල් දෙකක් තුනක් හදාගන්න එහෙම වත්කමක් නැහැ අපිට. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ වගේ ගොවිතැන් කරලා, කුලී වැඩ කරලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ ගෙදරවත් හරියට තාම වැඩ ඉවර කරගන්න බැරි වුණා මට. ඒ තියෙද්දිමුත් තව වෙනම ගයක් හැදුවා මම. අපි යමු ඒකේ බලන්න. යාළුවනේ මේ තියෙන්නේ ඒ ගේ මම අලුතෙන් හදපු ගේ. මේකේ තාම වැඩි ඉවර කරගන්න බැරි වුණා. දැන් අස්සසුම දීලා දැන් අවුරුදු එකමාරක් දෙකක් විතර වෙනවා. අපිට නම් හම්බුනේ නැහැ. ඉතින් පුළුවන් විදියට දම්බු ගඩොල් අරගෙන මැටි වලින් තමයි බිත්ති හදලා තියෙන්නේ. බිත්ති බැන්දෙත් මම මේ ගෙදර සම්පූර්ණව වැඩ කරේ මම. තව තියෙනවා වැඩ කරගන්න. පදිංචි වෙන්නත් බැරි වුණා තවම. මම වැඩ කරන්නේ කඩේක, රෙදි කඩේක වැඩ කරනවා තවම. ඉතින් රුපියල් 25000කට මමයි මගේ පවුලයි ජීවත් වෙන ගමන් අම්මට උදව් කරගෙන තව ගෙදර ඉන්නවා මේ ටිකක් අසනීප තත්වයකින් ඉන්න, මානසික තත්වයක ඉන්න අයියා කෙනෙක් ඉන්නවා. මේ ගෙදරත් තවම හදාගන්න බැරි වුණා. ආර්ථිකය ගොඩක් අමාරුයි, ජීවත් වෙන්න බෑ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් අස්සසුම දෙනවා කියලා කිව්වා. මේ ගෙදර හදාගෙන පදිංචි වෙන්නත් බැරි වුණා තාම. අස්සසුම මං ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා ඊට පස්සේ මේ හම්බුනේ නෑ අම්මටයි මටයි දෙන්නටම. මම ඉල්ලා අසුනාට පස්සේ තමයි අම්මට හම්බුනේ.
මම නම් මොනවම හරි කරලා ජීවත් වෙනවා. මේ අම්මට දැන් වැඩ කරගන්නත් බෑ. ගෙදර ඉන්න අයියට වැඩ කරන්නත් බෑ. ඉතින් මේ මනුස්සයා මානසික මට්ටම හොඳ නෑ ඒ තරම්. ඉතින් මේ වීඩියෝ එක බලන්න සියලුම දෙනාට මේ රටේ ඉන්න මිනිස්සු දැනගන්න ඕන. මේ දේශපාලකයෝ දැනගන්න ඕන. අපි මේ ගම්වල ගොඩාක් දුප්පත් මිනිස්සු ඉන්නේ. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්නේ. ඉතින් මේ එක ගෙදරක පවුල් දෙකක් ඉන්න හේතුව ගෙවල් දොරවල් එක එකාට වෙන වෙනම හදාගන්න බැරි නිසා ජීවත් වෙන්නේ හුඟක් අමාරුවෙන්. ඉතින් මේ ගෙදර මං අතුල පෙන්නන්නම් ඕගොල්ලන්ට. යමු අතුල බලන්න. ඉතින් මේ තියෙන්නේ තාම වැඩ ඉවර කරගන්න බැරි වුණා. මේ පුළුවන් විදියට වැල් ටිකයි සිමෙන්ති ටිකක් ගෙනල්ලා බිමට දාගත්තා. මේ බිත්ති දඹු ගඩොල් ගෙනල්ලා සල්ලි වලට ගත්තේ උඟ කමාරෙන්. සමහර දවස්වලට හරියට කාලත් නැහැ. ලොකු ලොකු මිනිස්සු මැති ඇමතිවරු ඒ කාලේ ආණ්ඩුවේ මිනිස්සු හරියට දේශපාලනය කරේ නැහැ. ජනතාවගේ දුක්කම් කටළු බැලුවේ නැහැ. ඉතින් මට මගේ අම්මගේ ගෙදර සහ ඒගේ හදාගෙන මම ජීවත් වුණේ අපි පවුල් දෙකම එකට ඉන්නම් කියලා. ඉතින් අස්සසුමක් කියලා මගුලක් ඇවිල්ලා මේ අපිට ඒකින් හරි සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන හිටියා. ඉතින් ගෙවල් දොරවල් හදන්න කිව්වා වෙනම. පවුල් දෙකක් එක ගෙදර ඉන්න බෑ කියලා. ඉතින් මේ බොහොම අමාරුවෙන් මේ වැඩේ කරේ මම. අරගේ හදාගන්නත් නෑ මට. ඒක දැනල් දොරන් හදාගන්නත් නෑ. සිමෙන්ති දාගන්නත් නෑ. ජීවත් වෙන්නත් ඕනේ වෙනම ගයක් හැදුවා. ඉතින් තාම අස්සසුම නෑ. මේ වීඩියෝ එක බලලා පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න. වගකිය යුතු නිලධාරීන් මේවට මේ බලන්න. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි මේ අපි මම මේ වැඩේ කරේ. හරියට කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්නේ. රුපියල් 25000ක වැඩ කරනවා මාසෙ කුලියට රෙදි කඩේක. ඉතින් පාර නෝක තමයි ප්‍රධාන පාර. අපිට එන්න තියෙන ටිකක් දුර ඉඳලා එන්න ඕන අර පැත්තෙන්. මෙන්න මේ හරිය වගේ ඔලොක් ගහ තියෙන හරිය ඉඳලා පාර ඔහොම ඇවිල්ලා ඔහොම එන්න ඕන. ඉතින් මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. යම් කිසි උදව්වක් බලාපොරොත්තු වෙන තමයි මේ වීඩියෝ එක. මේක අස්වැසුම සම්බන්ධව තමයි මට වැඩිපුර කියන්න තියෙන්නේ. ඒගොල්ලන්ට මේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපි වෙන වෙනම ගෙවල් හදාගෙන අපි ජීවත් වෙනවා. එහෙනම් අපිට අස්වැසුම ඕනෙත් නැහැ. එක ගෙදර ඉන්න ප්‍රධාන හේතුව මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට මේ මහා ලොකු මුදල් තියෙන පිරිසක් නෙමෙයි අපි. වගකීම් යුතු නිලධාරීන් මේක දකින්නකම් පුළුවන් නම් ෂෙයා කරලා දෙන්න යාළුවනේ. ඔයාලට ගොඩක් පින් සිද්ධ වෙනවා. බලන්න හැමදෙනාම. ඔබ සියලු දෙනාට බුදු සරණයි. තවත් පවුල් තියෙනවා මේ වගේ ගොඩක් අපේ ගමේ තියෙනවා. සෑහෙන පවුල් තියෙනවා අසරණ වෙච්ච කට්ටිය.